හායි යාළුවනේ ඉතින් අද ඔයාලට කියන්න යන්නේ විකුණන වීඩියෝ එකක් නෙමෙයි මාළු හරි පැල හරි විකුණන වීඩියෝ එකක් නෙමෙයි මේ මං සහ මාළු හදන එක ගැන ඉතින් මං පොඩි කාලේ ඉඳලම ආසාවෙන්ම කරපු එකක් තමයි මාළු හදන එක. ඉතින් අද නම් පොඩි ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් බලමු දැන් මගේ අතේ කියන අද ස්ටොක් තියෙන්නේ මොන වර්ග ටික. ඉතින් මම පළවෙනියටම මගේම කියලා ටැංකිය එක හැදුවේ මෙන්න මේක තමයි මගේ පළවෙනි ටැංකිය. හරි මේක දැන් ඊට අවුරුදු 10කට 15කට විතර උඩදී අරගත්ත ටැංකියක්. මේක තමයි යාළුවනේ ටැංකිය. ඉතින් මේක මට 6 වසරදී වගේ අරන් දුන්නේ. දැන්ට ඉතින් කාලයක් හැදුවා. දැන් නම් මාළු හදන්නේ මේක මම තාමත් තියාගෙන ඉන්නවා මගේ ටැංකිය වශයෙන්. හරියට මට මතකයි අප්‍රේල් මාසේ තමයි මට අරන් දුන්නේ. ඔන්නෝම තමයි ඉතින් ටැංකිය සෑහෙන තිබ්බා. දැන් නම් ඉතින් තියෙන ටික තමයි. ඉතින් මගේ විනෝදාංශය අද ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මාළු හදනවා, විකුණනවා, එක එක වර්ගවල මාළු ඉන්නවා. ඉතින් ප්ලාන්ටඩ් ටැංක් හදනවා, ටැංකි ඩිසයින් කරනවා. ඉතින් සුළු ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. එක එක වර්ගවල මාළු එනවා යනවා. ඉතින් මාළු යාළුවනේ මේ කාලය ඇතුළත සෑහෙන ගෙනහැල්ලා තියෙනවා. මැරිලාත් තියෙනවා, බොරු කියන්න ඕනේ නැහැ. මැරිලා තියෙනවා. ටික කාලයක් මම හදන්න නැතුණුත් ඉන්දියා. දැන් නම් ඉතින් යාළුවනේ මේක බිස්නස් එක හින්දා කරගෙන යනවා. ඔයාලට මගේ කලින් වීඩියෝ වලදී දකින්න පුළුවන් මම ඒ කියන්නේ මේ channel එකේ මුල් කාලීන වීඩියෝ වල දකින්න පුළුවන් ඇති මගේ මාළු මොනවද ඉන්දියේ මොනවද කලේ කියලා ඉතින් පේනවා ඇති. ඔයගොල්ලන්ට මං හිතන විදිහට මට මතක විදිහට channel එක පටන් ගත්තේ 2022 වගේ. දැන් 2023 24 25 26ත් වෙනවා. සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආසාවට හොබි එකක් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක හොබි එකක් කරන්න. මනුස්සයට ජීවත් වෙනකොට මොකක් හරි රස විඳින්න දෙයක් තියෙන්න ඕනේ ජීවිත කාලය ඇතුළත. ඉතින් ඔයගොල්ලෝ නිකම්ම ජොබ් එකක් කරලා එහෙමත් නැත්නම් ගෙදරට ඇවිල්ලා ඔය ටීවී බලලා නිදා ගන්න එක නෙමෙයි ජීවිතය කියන්නේ. පොඩ්ඩක් එන්ජොයි කරලා ඉතින් මාළුම හදන්න කියනව නෙමෙයි. සින්දු කියන්න, ඊට පස්සේ ඔය ඩාන්සින් කරන්න, සෙල්ලම් කරන්න, ඔය මුද්දර එකතු කිරීම, ඔය තියෙන එක එක විනෝදාංශ. ඉතින් විනෝදාංශය මනුස්සයට තියෙන්න ඕනේ ජීවිතේට. ඒකට තමයි ලස්සනට ජීවිතේ ගලාගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ ළමයින්ටත් මේක බලන කට්ටියගේ ළමයින්ටත් කියා දෙන්න ඉන්නේ එහෙම ජීවත් වෙන්න. මොකක්ද දන්නවද? එතකොට අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අර මානසික පීඩාවකින් ඊට පස්සේ ස්ට්‍රෙස් එකක්, අර මානසික පීඩාව කියන්නේ ඒවා ඊට පස්සේ ප්‍රශ්න එහෙම අඩු වෙනවා යාළුවනේ. මේ මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්නකොට ප්‍රශ්න සෑහෙන අඩු වෙනවා. ඉතින් හදන්න යාළුවනේ මේක ඉතින් ව්‍යාපාරයක් වශයෙන් ඇත්තටම හොඳයි. මේක මහා පරිමාණයෙන් කරනවා නම් ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. ඩොලර් ලංකාවට ගේන්න පුළුවන් බිස්නස් එකක් මේක. මොකද මාළු ගොඩක් රටවල් වල හදනවා. හදන්න රටවල් ඇති. එහෙම ලොකුවට ඒ පිළිබඳව නැහැ. නමුත් හදනවා. 90%ක් වගේම ලෝක රටවල් හදනවා මාළු. විසිතුරු
මාළු වශයෙන් හදනවා. නිකන් හරි ගෙදර තියෙනවා. ඒක හොබි එකක් නොවුනත් නිකන් හරි ගෙදර තියෙනවා. ඉතින් මාළුන්ට හොඳට ඉඩ ඕනේ. බොරු කියන්න ඕනේ නැහැ නේ මාළුන්ට හොඳට ඉඩ ඕනි, ඔක්සිජන් ඕනි, කෑම ඕනි. ඒගොල්ලන්ට වර්ධනය වෙන්න, ලස්සනට ජීවත් වෙන්න ඉඩ හොඳට ඕනි. ඒවා හිතන්නකො සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ටැංකියකට සාමාන්‍ය මේක අඟල් 6ක් විතර ඇතිනේ. මේ වගේ ටැංකියකට වා හිතන්නකො ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් දාන එක ප්‍රායෝගික නෑ. ඒක යාට කරන ලොකු වැරද්දක්. ඒ මාළුවට අපි විසින් කරන වැරද්දක්. ඉතින් සාමාන්‍යයෙන් ටැංකිය ලොකු වෙන්න ඕනි. මාළුවගේ හැටියට ටැංකිය ලොකු වෙන්න ඕනි. දැන් අපේ නම් తాවකාලිකවනේ යාළුනේ. දැන් මේ මාළු ටික අද මෙහෙම ඉඳියට හෙට වෙනකොට වෙන කාගේ හරි ගෙදරක. ඔයින අපේ උපරිම මාස 2ක් තින්දී. ඉතින් දැනට මගේ කඩේ පර්ණම සමාජිකයා මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි පර්ණම සමාජිකයා. මෙයා ගෙනහැල්ලා දැන්ට මට මතක විදිහට මාස 2ක් විතර ඇති. ඉතින් ඊතුරු හැමෝම ගොඩක් මේ ළඟ පාතකදී ආවා. දැන් මේ කට්ටිය අද ආපු අය. 2026යි පළවෙනි මාසේ 14 වෙනිදා ආපු කට්ටිය. ඊට පස්සේ මේගොල්ලෝ ඊට දවස් දෙකකට කලින් ආපු කට්ටිය. මේගොල්ලෝ තෙහෙමයි. මේ එකම සෙට් එකේ කට්ටිය. මේගොල්ලොත් එහෙමයි. ප්ලැටිනම් කාප්ප ටික. මේගොල්ලොන් මාස එකමාරක් විතර ඇති. මේ රෝසි බාග් ටික. හරි අඩුයි විකිනෙනවා මේගොල්ලෝ. ලස්සනයි. නමුත් විකිනෙනවා අඩුයි. මොකද මේගොල්ලෝ අනිත් අයගේ වරල් වලට කොටනවා, කරදර කරනවා. ඒකෙන් හින්දා මේගොල්ලෝ පොඩ්ඩක් මේ අපේ කඩේ මන් දන්නේ අනිත් කඩවල මේකේ විකුණුන්නේ නැහැ. මෙතන ජෝඩු 50ක් වගේ ගෙනාව දැන්ට ඉන්නවා තව ජෝඩු 15ක් 20ක් වගේ ඉන්නවා. ඉතින් පැල වර්ග තියෙනවා. පැල වර්ග ගොඩක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා පැල වර්ග සෑහෙන ප්‍රමාණයක්. ඉතින් මාළු හොඳට හදන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ට ලෙඩවල් එනවා. ඊට පස්සේ මේගොල්ලන්ට පෝෂණ වුණතා එනවා. දැන්ට ඕගොල්ලන්ට පෙන්නන්න ලෙඩ තියෙන කට්ටිය නම් නෑ මෙතන. අපි ටැංකිය වලටත් ලෙඩ එනවා. ලෙඩ එන්නේ නැත්තේ නෑ. ලෙඩ එනවා. අපි කඩයක් වුණාට බොරු නෙමෙයි. බොරු කියන්න ඕනේ නෑනේ. මගේ මාළුන්ගේ ලෙඩ නෑ. මගේ මාළු තමයි උසස්ම මාළු කියන්න බෑනේ. මොකද මේගොල්ලන්ට ලෙඩ එනවා. කාලයක් යනකොට ලෙඩ එනවා. දැන් අපි ඉන්න පැත්තේ සමහර දවස් වලට සීතලයි. එතකොට වයිට් ස්පොට් එහෙම ටට්ටක් ගාලා එනවා. පැල වලට නම් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අඩුයි. පැලක් කුණු වෙනවා. තැලෙනවා කුණු වෙනවා. ඒව වෙනවා. මේ මම කියන්නේ මේ මගේ පැල තමයි හොඳම ඒවා කියලා. නමුත් පැල කුණු වෙනවා. මාළු මැරෙනවා. මාළුන්ට ලෙඩ එනවා. පෝෂණ වුණතා නම් අඩුයි. ඇට ගහිලා එහෙම සීන් අඩුයි. මොකද කන්න ටික හොඳට වෙලාවට දෙනවා. ඔකින් අපි කෑමක් වශයෙන් නම් පාවිච්චි කරන්නේ ටිල් තමයි. ගොඩක් වෙලාවට විකුණන්න ගන්නේ ටිල්. ටිල් ආහාරය තමයි විකුණන්න ගන්නේ අපි. ඊට අමතරව මයික්‍රෝත් ගේනවා. බ්‍රෑන්ඩ් එකක් වශයෙන් ටිල් කරන්නේ. ඉතින් ඔයාලා මාළු ටැංකියක් හදනවා නම් යාළුවෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් දැනගන්න. එකක් තමයි යාළුවනේ ඕගොල්ලෝගේ ප්‍රදේශය අනුව හදන්න පුළුවන් මාළු වර්ග තියෙනවා. දැන් ගොඩක් පැතිවලට සීතලට හදන්න බැරි මාළු වර්ග ඉන්නවා. ඒක අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන් මේ ඕගොල්ලෝ දැනගත යුතු කාරණාවක්. ඒකෙදි ඒක ඔයාලට වෙනස් කරගන්න පුළුවන් හීටර් වගේ දාලා. එතකොට ඒකට ඔප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ටැංකිය. ඉතින් ටැංකිය හොඳ ලොකු එකක් තියෙනවා නම් මාළු ගොඩක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි යාළුවනේ ඔයගොල්ලෝගේ වතුර ප්‍රධානම කාරණා. ඉතින් වතුරේ තියෙන pH උස් පහත් වීම මේ මාළුන්ට ගොඩක් බලපානවා. ඉතින් ඔයගොල්ලෝගේ pH එක වතුර වෙන වතුරේ තියෙන pH එක අනුව
ඒකට ගැළපෙන මාළු දාන්න. මොකද අඩු pH වල ඉන්න මාළු වෙනවා, වැඩි pH වල මාළු වෙනවා. ඉතින් ඒ pH එක වෙනස් කරගන්න කොට්ටම්ම කොළ දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට සිප්පි කටු දාන්න පුළුවන්. ඊට පස්සේ ආපහු ඔයගොල්ලන්ට දාන්න පුළුවන් යාළුවනේ ගල් විශේෂ දාන්න පුළුවන්. ඉතින් ඒවා බලන්න ඕනේ ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්. ඊළඟට ගන්න ඔයගොල්ලෝගේ ප්‍රියතාවය අනුව පමණක් මාළු වල ගන්න ඕනේ. ගොඩක් ආටිෆිෂල් මාළුන්ට බරයි නම් ග්ලෝටෙට්‍රා, ඊට පස්සේ සීබ්‍රා, කලර්ෆුල් මාළු දා ගන්න ඕනේ. හරිද? ඔයා ටිකක් ප්ලාන්ටඩ් ටැග් නැචරල් වගේ ගතියට බරයි නම් ටෙට්‍රා වර්ග, ඊට පස්සේ ඔය පොඩි පොඩි බාබ් වර්ග දා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් අර ඇග්‍රසිව් ගතියෙන් වැඩි මාළුන්ට කැමති නම් කානිවරස් වැරයිටි කියන්නේ මොන්ස්ටර් කියලා කියන්නේ රෙඩ් ටේල් කැට්ෆිෂ්, ඊට පස්සේ රවානා, ඇලිගේටර් නම් දැන් තහනම්, ස්නේක් හෙඩ් වර්ග ඒ වගේ ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ ටැංකියට. ඉතින් ඒක ඇඩ් කරගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද සමහර මාළු තව මාළු එක්ක ආහාරයට ගන්න පුළුවන් මාළුත් ඉන්නවා. ඉතින් සමහර අය නම් එහෙම නෑ. දැන් මේ මෙතන තියෙන ටැංකියේ සීබ්‍රා ඉන්නවා, මොලි ඉන්නවා, මේ තව ප්ලේටි ඉන්න වර්ග කිහිපයක්, ෂෝට් ටේල්ලත් ඉන්නවා. මේක මම මේ ඩිස්ප්ලේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තව ටෙට්‍රා දෙතුන් දෙනෙක් ඉන්දියා. ඒගොල්ලෝ නම් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් මේ එහෙමයි මේව කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ තව දැනගන්න ඕනේ කාරණයක් තමයි කෑම. ඉතින් කෑම ගාවන්නේ ගොඩක් අලන්නේ නැහැ මේ ටැංකියකට. ඔයගොල්ලන්ට කෑම පොඩ්ඩක් දාන්න දෙන්න. හරි යාළුවනේ. ඉතින් මෙතන මම පොඩි ප්‍රමාණයක් ගත්තේ මේගොල්ලන්ට කලින් මම කෑම දුන්නා. දැන් මම මේගොල්ලෝ ටිල් 180 කියන සයිස් එකේ කෑම එක දෙන්න යන්නේ. මම දුන්නා දැක්කද ඒගොල්ලෝ කනවා. ඉතින් මේගොල්ලෝ මේ කාලා ඉන්නේ ඔය කනවා අඩුයි. ඉතින් මොනවම කනවා. ඉතින් ගොඩක් දාන්න හොඳ නැහැ කෑම. මේගොල්ලෝ ප්‍රමාණවත් වෙන විදිහට දාන්න ඕනේ. ඉතින් ප්‍රමාණය කොහොමද දැනගන්නේ? ඔයා යාළුවනේ මේක අපිට දැන් කෑම දාලා විනාඩි 10ක් 15ක් ඇතුළත කෑම ටික ඉවර වෙනවනම් 20ක් විතර ඇතුළත ඉවර වෙනවනම් එන්නේ ප්‍රමාණය විතරයි දාන්න ඕනේ. කෑම ටික මේක ටැංකිය වටේට පිරෙන්න අර ඇට ඩොට් ඩොට් මෙන්න මේ දැන් මෙතන මේ වගේ මේ දිගටම පිරෙන්න තියනවා නම් දාන්න එපා. දැන් මේක දැපු ගමන්නේ මේක විනාඩි 10ක් විතර මේගොල්ලෝ කඩලා කනවා නම් ඒක එහෙම දෙන්න. මොකද දන්නවද ඒගොල්ලොන්ට නැත්තම් මේ ටැංකියේ පල් වෙලා කෑම ටික පල් වෙලා ඊට පස්සේ මේ කුණු වෙන්න බලනවා. දැන් මේ අඩියට එහෙම කෑම වැටෙන්නේ නැහැ. මම මේ දාලා තියෙනවා ජරාව කන්න මෙන්න මේ ඇපල් ස්නේල් එකක්. මෙන්න මේක ගෝල්ඩන් ඇපල් ස්නේල් එක දාලා ඉන්නේ. ස්කැවෙන්ජර්ලා දාන්නත් පුළුවන් ඔය වැටෙන කෑම මේවා කරන්න. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හරියට මැනලා ගන්නට ඔයගොල්ලෝගේ ටැංකියේ ඉන්න මාළුන්ට කෑම ඇති වෙනකන් දැම්මා නම් හරි. ඉතින් ඕක දාපු ගමන් විනාඩියෙන් ඔගේ කාලය ඉවර වෙනවා නම් ඔයාලා තවත් බලන්න. මොකද මේගොල්ලන්ට කෑම මදි ඇති. දැන් ඔයා හිතන්නකෝ මාළු 100ක් ඉන්න තැනට කෑම ටොනික් මූඩියකින් එකක් විතර දැම්මොත් මදිනේ. ඒක ටිකක් දාන්න ඕනි. සාමාන්‍ය වේල් 3කට විතර කඩලා දානවා නම් හොඳයි. ඒක බ්‍රීඩින් කරන කට්ටියට වඩා ආරව ගන්නක් දෙන්න ඕනේ. ඉතින් මාළුන්ගෙන් මාළුන්ට වෙනස්. සමහර මාළුන්ට දවස් දෙකකට සැරයක් දෙන්න, සමහරුන්ට දවසක් කර දවසක් දෙන්නේ. සමහරුන්ට දවසට එක වේලයි එහෙම තියෙනවා මාළු වර්ග වලට. ඒකේ මම වීඩියෝ කරන්නම් ඔයගොල්ලන්ට වෙලාවක. ඒක ඊළඟ කාරණා. අනිත් කාරණාව තමයි ලයිට් එක. ඉතින් ලයිට් යාළුවනේ එක එක වර්ග තියෙනවා. මම නම් මේකේ නම් දාලා තියෙන අර ලොකු ලයිට් පටියක් දාලා තියෙන්නේ. ආට පෙන්නන්න. මම ලයිට් එක ඕෆ් කරා. මෙන්න මේ ලයිට් පටියක් දාලා තියෙනවා. මෙතන මේ ඔක්සිජන් එකේ මේ බබල්ස් ගිහිල්ලා මේ ලයිට් එක පිච්චයි කියලා මේකට මම මේ ඉටිකොලයක් දාලා තියෙන්නේ. ඉටිකොලයක් දාලා තියෙන්නේ. ඉතින්
ඔයාලට ඒ වගේ normal light එකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් light වර්ග තියෙනවා එක එක brand වලින් ගහන මම brand එකක් කියන්න යන්නේ. ඉතින් ඒව දාන්න පුළුවන්. දැන් මම මේ 8 ටැංකි එකට දාලා තියෙන්නේ එහෙම light එකක්. මේක water seal එකක්. මේක හැබැයි උඩින් ගාලා තියෙන්නේ මම. මේක වතුර අස්සට දාන්නත් පුළුවන් බලන්න. දැන් මේ කරන්ට් වයර් එනවා. ඔන්න වතුර අස්සට වෙනවා. මේ මම අත දාගෙන ඉන්නවා. කරන්ට් එක වදින්නේ නැහැ. ඉතින් එහෙම වර්ගයක් තියෙනවා. ඒවා දාගන්න ඕනි ලයිට් එක. මොකද මේක ලයිට් එක දානකොට ගොඩක් වෙලා දාන්නේ සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් වගේ තමයි දාන්න ඕනි. මොකද රාත්‍රී අන්ධකාරයේ සමහර මාළුන්ට අත්‍යවශ්‍යයි. ඒ හින්දා කොයි වෙලාවෙත් ලයිට් එක පැය 24ෙම දාලා තියන්න එපා. එතකොට ඇල්ගී බෝ වෙනවා. ඊට පස්සේ ටැංකිය ඔයගොල්ලන්ට ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් ලයිට් එක අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු කාරණාවක්. ඔන්න ඔය ටික තමයි යන්නේ මේන්ලි කාරණාවල් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තාසාවට හදන්න ගත්ත ගමන් මාළු ටික මැරිලා ගියොත් එහෙම ඕගොල්ලෝගේ හොබි එක එතනින්ම හබක් වෙනවා. ඒකෙන් හින්දා හොබි එකක් වශයෙන් ඕගොල්ලෝ කරන්න හිතන් ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම මේක කාරණා ටික සැලකිලිමත් වෙන්නම ඕනි. එහෙම නැතුව මේක කරන්න යන්න එපා. මොකද එතකොට මෙතන සත්තුන්ටත් පව්. ඕගොල්ලෝගේ සල්ලිත් අපරාධයි. ඔයා හිතන්නකෝ දැන් මේ ටැංකියක් සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් වශයෙන් මේ ටැංකියට මම දාලා තියෙන රුපියල් 3500. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශය වෙනස් වෙනවා. මේ අඩි දෙකේ ටැංකිය. ඒක එක තැන්වල එක එක මිලවල් තියෙනවා. ඒක ඉතින් ඒ ප්‍රදේශ අනුව මොකද ඒගොල්ලෝ කඩ කරන කට්ටිය ඩිලිවරි කොස්ට් එක ඊට පස්සේ හැමදේම බලපානවානේ. ඊට පස්සේ භාණ්ඩවල සුලභතාවයේ මත මිල වෙනස් වෙනවා. ඉතින් මිල ගණන් කියන්නේ නැහැ. මොකද මේ ප්‍රදේශවල වල මේ ගණන් තිබ්බට ඒක මේව කරන්න බෑ. මොකද එක එක තැන්වල එක එක විදිහනේ. දැන් එක ප්‍රදේශයක සුලභව ඉන්න තියෙනවා නම් ඒක මිල අඩුයි. ඒක මිල වැඩියට වික්කොත් එහෙම ඒක ගන්න නැහැ කවුරු. ඒකෙන් හින්දා එක එක තැන්වල මිල අඩුයි. ඉතින් මිල මේ ගැන එහෙම ලොකුවට හිතන්න එපා. ඕගොල්ලෝ කියන ටැංකිය එක දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මේ ටැංකිය රුපියල් 3500ක් දීලා 3000ක් හරි දීලා අරගන්නවා. ඉතින් මාළු ජෝඩු ගන්නවා රුපියල් 1000ක විතර මාළු ජෝඩු 10කුත් දා ගන්නවා. ඔක්සිජන් එකකුත් ගන්නවා. ඒකට අවශ්‍ය ඉතුරු මැටීරියල් වලට රුපියල් 1500ක් 2000ක් විතර වියදම් ගන්නවා. එතකොට ඔයාලා ටැංකිය විතරක් අරගෙන මාළු ටිකක් අරගෙන ඊට පස්සේ ඔක්සිජන් මෝටරුයි ඉතුරු කැරි ටිකක් අරගෙන වාට රුපියල් 7-8000ක් වියදම් කරලා පහුවෙනිදා එනකොට මාළු ටික මැරිලා ඉඳියොත් එහෙම ඔයාගේ හිතටත් අවුල් ආයේ ජීවිතේට හදන්නේ ටැංකිය පැත්තකට දානවා. එහෙම නැත්නම් එන කෙනෙකුට දීලා දානවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් එහෙම නොවෙන්න මේක හොබි එකක් වශයෙන් ලං ගන්නවා නම් ඉතින්ලාම ඔයා ගිහිල්ලා බලන්න මාළු දෙන්නෙක් විතර දාලා ඕගොල්ලෝගේ ළඟම තියෙන ඇක්වේරියම් එකකට ගිහිල්ලා හොඳට ඇක්ටිව් වෙ ඉන්න මාළු දෙන්නෙක් අරගෙන මාළු දෙතුන් දෙනෙක් අරගෙන දීලා දාලා බලන්න. මොකද තත්ත්වය කියලා ලොකු වටින මාළු නෙමෙයි. සාමාන්‍යයෙන් 100-200 ඉන්න මාළු ඉන්නවනේ. ඇති වෙනකම් වර්ගයේ ඉන්නවා. දැන් සීබ්‍රා ඊට පස්සේ ඔය ප්ලේටි ගප්පි මොලි ඊට පස්සේ පොඩි මාළු වර්ග අඩු ගණන් වලට ඉන්නවා. ඉතින් එහෙම මාළු ජෝඩු දෙකක් විතර ගෙනහිල්ලා දාලා බලන්න මොකද තත්ත්වය කියලා. ඉතින් එහෙම තත්ත්වය හොඳ නම් වාගේ ටැංකියේ ඉඩ තියෙනවා නම් හිමීට තව ඇඩ් කරගන්න ඒකට උතුරු අයිටම්ස් ටික. ඉතින් පළවෙනියටම ලයිට් එකක් ගන්න ඕනෙත් නැහැ. පළවෙනියට අත්‍යවශ්‍ය කාරණාව තමයි ටැංකිය තියෙන්න ඕනේ. වතුර තියෙන්න ඕනේ හොඳට. ඊට පස්සේ ඔක්සිජන් නැතුම් හදන්න පුළුවන් මාළු වර්ග ඉන්නවා. ඔය ගුරාමි ඊට පස්සේ පැරඩයිස් ලොකු ඉඩක් තියෙනවා නම් ගප්පි ප්ලේටි උනත් හදන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ පොකුණක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේවට අනිවාර්යෙන් මෙන්න මෙහෙම එවරිෂන් ලයින් එකක් දෙන්න ඕනේ. ඒකට තියෙනවා මෙන්න මේ වගේ මෝටර තියෙනවා. මෙන්න මේ වගේ මෝටර තියෙනවා. මේවා දාන්න පුළුවන්. දැන් මේ සිංගල් පම්ප් තියෙනවා. මේක මම සිංගල් පම්ප් තියෙනවා මෙන්න මේ වගේ.
ඉතින් මේ වගේ එකක් දාලා මේ වගේ බ්‍රෑන්ඩ් තියෙනවා එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. ඔයාට ගැලපෙන එකක් දාගන්න. ඉතින් එහෙම මේ දාගෙන ඔයගොල්ලෝ මේ හදාගන්න ටැංකියක් ඔක්සිජන් ලයින් එකක් දාන්න. ඊට පස්සේ වතුර තියෙනවා. ඊට පස්සේ ආයි ගල් ටිකකුත් දානවා හොඳයි. යටට ගල් තට්ටුවක් දාලා මේ ඔක්සිජන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක. ඉතින් මේක ෆිල්ටර් එක. ස්පොන්ජ් ෆිල්ටර් එක. මේක හොඳයි යාළුවෝ. මොකද දන්නා මේකේ තියෙන ඔක්කොම ජරාවල් જાති ඔක්කොම අදිනවා. මේක මට උඩට ගන්න විදිහක් නෑ. ඔයගොල්ලන්ට පෙන්නන්න. බක්කින්න බලන්න. මේක විරකපුවාන් පස්සේ දෙකම ජරාවට. ඉතින් මේකේ මේ ටැංකිය ප්‍රමාණය මත මේ ලොකු ස්පොන්ජ් ෆිල්ටර් එකක් දානවා. මේ ටැංකියට නම් මේක වාති. සාමාන්‍යයෙන් මේ වගේ තුන්වෙනි අකුතර එකක්වත් දාන්න ඕනේ. මම මේ තියෙන එකක් දාලා තියෙන්නේ. මොකද අපි ටැංකි ටක් ගාලා හොදලා මේ සයිෆන් කරලා දානවා. සාමාන්‍යයෙන් දවස් 3කට සැරයක් විතර සයිෆන් කරලා දානවා. මොකද මේ වතුර ප්‍රශ්නයක් නැති හින්දා වතුර ප්‍රශ්නයක් තියෙන කට්ටියට වතුර නොමිලේ හම්බෙන්නේ නැති කට්ටියට ඉතින් අවුක් කරන්න බෑනේ. එතන ගැටලුවක් තියෙනවානේ ක්ලෝරින් වතුර එහෙම එන කට්ටියට. ඒක ගැනත් මම කියන්නම්. ඉතින් එහෙම අරගෙන යාළුවනේ ඔක්සිජන් ලයින් එකක් දීලා මෙන්න මේ වගේ ෆිල්ටර් කෑල්ලක් දාපුවාන් පස්සේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ටික දවසක් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 2ක ටැංකියකට මෙන්න මේක හොඳටම ප්‍රමාණවත්. මේ එහෙම දාලා මාළු ටිකක් දාලා බලන්න සාමාන්‍ය මාසයක් දෙකක් යනකම් ඒක ඉවසීමෙන් ඉන්න ඕනි. ඉවසීම තියෙන්න ඕනි. අර බොන්සායි හදන තරම් ඉවසීමක් නම් ඕනේ නැහැ. කලබලකාරයන්ටත් කරන්න පුළුවන් වැඩක් මේක. මේ ඉතින් එහෙම හදලා ඔයාලට කරන්න තියෙන්නේ ටික කාලයක් හදලා ඔයගොල්ලන්ට ඒක අර දැනුමක් නැතිම කෙනෙක්ට මම මේ කියන්නේ ටිකක් අර ඔයගොල්ලන්ට දැනුමක් අරගන්න පුළුවන්. ඉතින් ඒකේ එක්ස්පීරියන්ස් එක මත ඔයගොල්ලන්ට මේ ටැංකි ප්‍රමාණය තව කුළුල් කරනවද මේක තව වැඩි කරනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් අර ගත්ත ගමන් හබක් වෙන්නේ නැති වෙන්න වැඩක් වෙන විදිහට මම කිව්වේ. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙවල් වලට ටැප් ලයින් වලින් වතුර එනවා නම් බොහෝ වෙලාවට ඒගොල්ලෝ ජල සම්පාදන මණ්ඩලයේ බොහෝ වෙලාවට ක්ලෝරින් දානවා. ඉතින් ක්ලෝරින් දානවා නම් අනිවාර්යෙන් ඒ වතුර මාළුන්ට සුදුසු නෑ. සමහර මාළුන්ගේ කරම වරල් දිය වෙලා යනවා. ඒගොල්ලෝ මැරිලා යනවා දාපු ගම. ඉතින් ඒක වළක්ව ගන්න ක්‍රමයක් තියෙනවා. එකක් තමයි ආවනේ පැය 24ක්. හරි දවස් දෙකක් හරි. ඒ කියන්නේ පැය 48ක් හරි ඒ ටැප් වලින් එන වතුර මොකක් හරි ටැංකියකට ස්ටොක් කරලා තියලා ඔයාලට ඕනි ප්‍රමාණයට වැඩියෙන් කියන්නේ ටැංකියට ලීටර් 50ක් 100ක් වගේ අල්ලනවා නම් ලීටර් 150ක් වගේ දාලා තියලා ඔක්සිජන් ලයින් එකක් දාලා තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔක්සිජන් ලයින් එකක් දාලා තිබ්බහම පස්සේ ඒකට මේ හොඳට වාතනය වෙලා ඔක්සිජන් හැදෙනවා. ඉතින් ඔක්සිජන් නැති එකෙත් හැදෙනවා. ඊට පස්සේ ආවනේ ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන්ට කෙලින්ම දාන්න පුළුවන් ටැංකියට. ඔයගොල්ලන්ට එච්චර කරන්නද බැයි නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ඇන්ටි ක්ලෝරින් තියෙන බෝටල්. රුපියල් 100ක් 150ක් සමහර වෙලාවට 200ක් විතර වෙනවා සමහර වෙලාවලට. ඒවා ටිකක් අරගෙන ටැංකියට දාන්න ඕනි හරි මාත්‍රාව බලලා. එතකොට මේක තියලා විනාඩි 10ක් විතර ගියාන් පස්සේ ඔයගොල්ලන්ට මාළු දාන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔහමයි කතන්දරේ මේකේ. හරිම ලේසි. ලොකු දෙයක් නෙමෙයි. මාළු ටික දැම්මා. මම කියන්නේ මේ පළවෙනියටම හදන කට්ටියට. නැත්තම් මේක මහා ලොකු දෙයක් නෙමෙයි. පොඩි ළමයි පවා මාළු ගෙනිහිල්ලා හදලා සමහර අය මටත් ගෙනත් දෙනවා. දැන් මේ මාළු ටික ගෙනත් දුන්නා. පොඩි ළමයි. මේ මෙතන ඉන්න කප්පි ටික මගෙන්ම ගෙනහිල්ලා අරන් ආවා. මෙතන දැන් අඩුයි ගෙනිච්ච ගොඩක් අය. එයා මාළු ජෝඩු 30ක් අරන් ආවා. ප්ලේටි ගප්පි දෙකම අරන් ආවා. මම අරගත්තා. එයාට තව මාළු වගේක් දුන්නා. ඊට පස්සේ මම ඒක දීලා දැම්මා. ඉතින් මම හිතන්නේ ළමයා අවුරුදු කියන්නේ
7-8 වගේ වයසේ ඉන්න එක්කෙනෙක්. ඉතින් තනියම ඇවිල්ලා මාළු ටික අරන් ගියා. ඉතින් ඉන්නවලු හොඳට ඉන්නවලු. අන්න යාගෙන ආපු මාළු ටික බලන්න හොඳට ලස්සනට හැදිලා ඉන්නවා මේ. ප්ලේට් එහෙම හොඳ මහතුට ඉන්නවා විලකට දාලා විත් කියන්නේ. ඉතින් වරදක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් බෑ කියලා ගන්න. මේක හොබි එකක් වශයෙන් හදන්න. මේකම කරන්න කියනව නෙමෙයි. මේකත් හොඳයි. ඔයගොල්ලෝ පොඩ්ඩක් කරලා බලන්න. ඔයගොල්ලන්ට වරදක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ විවේකී වෙලාව අර්ථවත්ව ගත කරන්න එකක් තමයි මේක. ඉතින් තව තියෙනවා ඉතින් පොත් කියවන එක. ඊට පස්සේ ෆිල්ම් බලන එක. ඉතින් මේක අර නැචරල් පරිසරයත් එක්ක ඉන්න හින්දා ඔයගොල්ලන්ට අර ලස්සන ජීවිතේ ගත කරන්න පුළුවන්. ඉතින් මේවා වගේ නෙමෙයි තව ඉතින් තියෙන පරවි හැදෙන එක. ඊට පස්සේ ඔය සත්තු හදන එක, බල්ලෝ පුරුෂෝ ඊට පස්සේ හාව වගේ වර්ග කුරුල්ලෝ හදන එක. ඉතින් ඒවත් හොබි තමයි. ඉතින් මේ පැත්තෙන්ම යන ඒවා. ඉතින් තව බොන්සායි මල් වගා කරන. ඉතින් ඒ වගේ එකක් විදිහට මේකත් හදන්න. ලොකුවට අටෝ ගන්න යන්න එපා. හොබි එකක් වුණත් අන්තිමට කණ්ඩ දාන්න වෙලාවක් නැහැ. ඕගොල්ලෝ රස්සාවට යන ගමන් වා හිතන්නකෝ අද රස්සාවට යන උදේ පාන්දර ගෙදර 7ට ගියාන් පස්සේ ආපහු වෙන්නේ 6ට. සතිය දවස් 5ෙම වැඩ කරනවා. මාල් ටැංකි 20ක් විතර හොබි එකට හදනවා. ඉතින් ගෙදර කට්ටියට බලන්න වෙන්නේ නැහැ. ඔයා විතරයි මේන්ටේන් කරන්න. ඕකේ එනකොට සමහර මාළු මැරිලා තියෙනවා. හරිද? තව මාළු කන අදිනවා. සමහර ඒව කොටා ගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ මේන්ටේන් කරන්න පුළුවන් විදිහට විතරක් කරන්න. නැත්තම් මේක මේ ගෙනින් දාගෙන ටැංකි 100ක් විතර ගිහින් දාගෙන අන්තිමට මේ සල්ලිත් අපරාදේ කරපු දෙයක්වත් නෑ. අන්තිමට බලනකොට අවුරුද්දක් විතර යනකොට කරපු දෙයක්වත් නෑ. ඒ වුණාට අතෙන් ලක්ෂ 6ක් වියදම් වෙලා අවුරුද්දක් විතර ඇතුළත. අන්තිමට ගෙදර මිනිස්සුන් දැනුම් අහන්න එනවා. ඒ එහෙම කරන්න එපා. හොඳ පරිස්සමකට ලස්සනට ඇති කරන්න. මොකද මේ මාළු සමහර වර්ග ඉන්නවා ගොඩ කාලයක් ඉන්නේ නැහැ. දැන් මේ ගප්පි ප්ලේටි මොලි වගේ වර්ග ගොඩ කාලයක් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට හරි තත්ත්වයක් තිබ්බොත් නම් ඉතින් වැඩි කාලයක් ඉන්නවා. නමුත් අඩුයි ඉන්නවා. දැන් ඔය ජයන්ට් පුරාමි ඊට පස්සේ කාප්ලා ඇලිගේටර් නම් දැන් හදන්න තහනම් අරවානා ඊට පස්සේ ස්නේක් හෙඩ් වර්ග ටික කාලයක් ඉන්නවා. දැන් ඔය අරවානා හැම අවුරුදු 5-10 ඉන්නවා. දැන් කාප්ලා වුණා 5-10 ඉන්නවා. ජයන්ට් පුරාමි අවුරුදු 15-20 වගේ ඉන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් එහෙම මාළු හදන්න දැන් සමහර කට්ටිය ලොකු මාළුන්ට ආසයි. සමහර කට්ටිය පොඩි මාළුන්ට ආසයි. ඉතින් ඒක විවිධ හේතු මතනේ ඒක ඒගොල්ලෝ කරන්නේ. දැන් වා හිතන්න කොහේ හරි හොටෙල් එකක පොකුණකට දාලා තියෙනවා මේ වගේ ගප්පි ටිකක් දාලා තියෙනවා. පේන්නේ ඒ පොකුණේ ලස්සනකුත් මොකද මේගොල්ලෝ කුංචිනේ උඩින් බලන්න තියෙන පොකුණකට ගප්පි ප්ලේට් දැම්මොත් එහෙම පේනවා අඩුයි. ඒ වගේ එකට සාමාන්‍යයෙන් අඩිය සයිස් වගේ කාප්ලා දැම්මොත් හරිය ලස්සනට පේනවා. ඉතින් ඕගොල්ලෝගේ ටැංකිය මත මාළු තීරණය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩි 10යි 10 වගේ පොකුණකට මේ ගප් ප්ලේටි දැම්මොත් එහෙම ඕගොල්ලන්ට අස් කරන්නත් හරිය අමාරුයි. මේගොල්ලෝගේ පැටව ගහන වේගය වැඩි. සාමාන්‍යයෙන් මේ වගේ දැන් හිතන්නකෝ මේ කෙළවරේ ඉන්න සත්තු සතියක් ඇතුළත අනිවාර්යෙන් පැටව දානවා. මේ බලන්න මෙයා මෙන්න මේගොල්ලෝ එහෙම මේ අනිවාර්යෙන් පැටව දානවා. මේ කෙළවරේ ඉන්න කට්ටිය එහෙම අනිවාර්යෙන් පැටව දානවා. ඉතින් එහෙම කට්ටියක් අර වගේ පොකුණකට සාමාන්‍යයෙන් ජෝඩු 100ක් විතර අඩුවට හම්බුණා කියලා ගිහින් දැම්මොත් එහෙම සති දෙකක් විතර යනකොට ඕකේ පැටව සෑහෙන ඉන්නවා. ඊට පස්සේ වැහි වෙලාවට උතුරලා යනවා. ඒ ක්‍රමවත් හැදුවොත් මෙහෙම වෙන්නේ නැහැ. නමුත් අර පෙනුමක් අඩුයිනේ. මම මේ එක මාළුවෙක් පහත් කරලා කියනවා නෙමෙයි. ඒ වුණාට මේ තැන් වලට ගැලපෙන මාළු ඉන්නවා. දැන් ඒ වගේ ලොකු පොකුණකට ඒ වගේ මාළුවෙක් කාප්පගේ මාළුවෙක් හොඳටම ඇති. ඒ කියන්නේ කාප්ලා දැම්මොත් මාර ක්වොලිටියක් එන්නේ. සාමාන්‍ය අපිට තව දාන්න හුලන් ජයන්ට් පුරාමි දාන්න පුළුවන්. ඊට පස්සේ කාප්ලා දාන්න පුළුවන්. ඔය ලොකු වෙන තව මාළු වර්ග දාන්න පුළුවන්. ඒගොල්ලෝ එතකොට පේනවා මේ ටැංකිය. හරිද? දැන් මේ වගේ සාමාන්‍ය වා හිතන්නකො මේ වගේ අඩි දෙකේ වගේ ටැංකියකට දානවා අඩි
එකමාර වගේ මාළුයි. ඒකට හැරෙන්නවත් බෑ. මම දැකලා තියෙනවා ගොඩක් ගෙවල් වල සාමාන්‍ය අඩි 3 වගේ මෙන්න මේ වගේ අඩි 3 වගේ ටැංකියකට ලොකු පත ජයන්ට් ගුරාමියෙක් දාලා ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් අඩි 1මාරක් විතර ලොකුයි. එතකොට ටැංකිය මේ ගාන තියෙනවා මෙන්න මෙච්චරක් විතර මාළුවන්නේ. ඉතින් ඒකට හැරෙන්නත් බෑ උඩට ඇවිල්ලා හුස්ම අරගෙන යනවා. මාළුවත් ඉන්නවා. ඒ වුණාට ඌගේ ජීවිතේම ඒකට කොටු කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරන්න එපා. දැන් අපි නම් ස්ටොක් කරන ටැංකි වලනේ. දැන් මේකේ ලොකු කාලයක් තියෙන්නේ නැහනේ. මම මේ අපිව සාධාරණීකරණය කරනවා නෙමෙයි කඩ කරන කට්ටිය. ඕගොල්ලන්ට මේ කියන්නේ ඒ වගේ ලොකු මාළුවෙක් හදනවා නම් සාමාන්‍ය අඩි 1.5මාරක වගේ මාළුවෙක් හදනවා නම් ලොකු ටැංකියක් තියෙන්න ඕනේ. මොකද පොඩි ටැංකියකට දාගෙන හදන්න එපා. මොකද ඒක මාළුවට කරන මහා අසාධාරණයක්. ඉතින් ප්‍රමාණයට වඩා මාළු දාන්නත් එපා. සාමාන්‍ය මේ අඩි 3 ටැංකියට මේ ඉන්නේ මාළු දැන් මෙතන ඉන්නේ මාළු මේකත් වැඩි. ඔයගොල්ලෝ ගෙදර හදනවා නම් මේ ප්‍රමාණයත් වැඩි. මෙතන ඉන්නවා මාළුනේ මාළු 50ක් විතර ඉන්නවා. සතු 50ක් විතර ඉන්නවා. ඔක්සිජන් ලයින් එකක් දීලා තියෙනවා පොඩියට. ඉතින් අවුලක් නැහැනේ. අවුලක් නැහැ. මාළු ටික හොඳට පීනලා කරලා ඉන්නවා. මේ මොලීලා එහෙම ගන්න. පීනලා කරලා ඉන්නවා. මේක එක්කෙනෙක්ව උඩ පාවි ඉන්නේ. හොඳට මැද පීනනවා. හරිද? ඉතින් එහෙම තියෙන්න ඕනේ. නැත්තම් මේකේ මාළු දැන් ගෙදරකට ඇංගිය ගන්න මේකේ මාළු සෑහෙන ප්‍රමාණයක් දාලා තිබ්බොත් එහෙම ඒ බැරි වෙලා ඔක්සිජන් ගියොත් ඒ කියන්නේ ලයිට් ගියොත් එහෙම ඔක්සිජන් නැති වෙනවා. ඒ කියන්නේ ඇරේෂන් ලයින් එක වැඩ කරන්නේ. එතකොට ඕගොල්ලන්ට හරි අමාරු වෙනවා මාළු ටික බේර ගන්න. ඒක ජෙනරේටර් දාන්න ඕනේ. ඉතින් ජෙනරේටර් හොයන්නත් සෑහෙන ගාණක් යනවා ඒව ගහලා මේව කරන්න. ඉතින් ඒක ඕගොල්ලෝ හොඳට බලලා අධ්‍යයනය කරලා බලන්න. මොකද අද තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒකින්ද ඔයගොල්ලන්ට හැමදේම දැනගන්න පුළුවන් ලෙඩක් රෝගයක්. ඉතින් ෆොටෝ එකක් අරගෙන වුණත් ඒක chat GPT හරි AI හරි දාලා මොකද්ද තියෙන ලෙඩේ ඒකට විසඳුම් උනත් බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රමාණයට දාගන්න ටැංකියට දැන් මේ ටැංකියේ ඕනනම් යාළුවනේ මාළු 10 දෙනෙක් වුණත් දැම්මත් ඒත් ඉන්නවා මේගොල්ලෝ හොඳට. මාළු අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක තව ප්‍රශ්න මේකක් තියෙනවා ගැටලුවක් තියෙනවා යාළුවනේ. මේ මාළුන්ගේ දැන් මේ ෆයිටර් වගේ කට්ටිය හොඳ ෆ්ලෝ එකක් තියෙනවා. හරිද? හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් තියෙනවා. හුඟක් වතුර කැළදෙනා වගේ ටැංකියකට දාපුවම පස්සේ මේගොල්ලෝ ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. මොකද මේගොල්ලෝ පොඩි ඉඩක ඉන්න මාළු జాතියක්. හරිද? මේගොල්ලන්ට හොඳටම ඇති මේ අඟල් 6 කොටුවක් හොඳටම ඇති. හරිද? සාමාන්‍ය මේ වගේ ටැංකියක් හොඳටම ඇතිනේ. අපිට ඕම ඇති මේගොල්ලෝට ජීවත් වෙන්න. සාමාන්‍ය මේ වගේ ටැංකියකට දාපුවම පස්සේ ඒගොල්ලෝ නිකන් කොන් වෙනවා වගේ එකක් වෙනවා. මේ පැත්තකට වෙලා ඉන්නවා. ටික දවසක් ගියාම කන්නේත් නැහැ. ඊට පස්සේ උන්ට එහෙම මැරිලා යනවා. ඒ එක මාළුන්ට එක විදිහට තියෙන්න ඕනේ. වතුර අඩු වතුර මට්ටමේ ඉන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ වැඩි වතුර මට්ටමේ ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් මාළුන්ගෙත් එක වර්ග ඉන්නවා. උඩ පීනන මාළු ඉන්නවා. ඒ කියන්නේ උඩ ලේයර්ස් එකේ ඉන්න මාළු జాති ඉන්නවා. මෙන්න මේ හරියට මැද මේ ටැංකියේ නම් මැද සෙට් එකේ ඉන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ බොටම් එකේ ඉන්න මාළු වර්ග ඉන්නවා. මේ හැමතැනම පීනන මාළු වර්ගත් ඉන්නවා. හරිද? දැන් බොටම් එකේ ඉන්නේ ඔය කොරිඩෝරස් වගේ වැරයිටි. හරිද? ඊට පස්සේ මැද ඉන්න ඔය ටෙට්‍රා වගේ මාළු මැද ඉන්නවා. හරිද? උඩ ගොඩාක් වෙලාවට සමහර ගප්පි වර්ගත් ගොඩාක් වෙලාවට උඩ ඉන්නේ. ඊට පස්සේ අරවාන හැමත් ගොඩාක් වෙලාවට උඩ ඉන්නේ. උඩ ඉන්නේ ඒගොල්ලෝ කැමතියි. ඉතින් එන්නේ එහෙම එක විදිහ තියෙනවා. ඒගොල්ලෝගේ ජීවත් වෙන ජීවන රටාවන් තියෙනවා. සමහර මාළුන්ට කොට ඕනි හැංගින් ප්ලේසස් ඕනි. කැට්ෆිෂ් වර්ග වලට එහෙම ගොඩක් ආසයි හැංගිලා ඉන්න. බුල් වල වගේ ඉන්න. සමහර අය ඉන්නවා එලිපිටේ ඉන්නම ඕනි. සමහර අයට ගල් ඕනි. දැන් ඔය සික්ලිඩ් වර්ග වලට අනිවාර්යෙන් ග්‍රැවල් තට්ටුවක් දාලා තියන්න ඕනි. මොනවා හරි වැලි චිට්ටක් හරි දාලා තියන්න ඕනි. මොකද ඒගොල්ලන්ට ඒක ඕනි. ඒක දුන්නේ නැති වුණොත් එහෙම ටිකක් ඒගොල්ලන්ට අර නිකන් කෑවේ නෑ වගේ සීන් එකක් තියෙනවා.
සමහර අය ප්ලාන්ට් ඕනේ. දැන් මේක මම දැන් මේ වැරදි වැඩක් කරලා තියෙන්නේ. ඒ වුණාට මෙතන මේ කියන ප්ලාන්ට් එක ටිකක් හයියේ හින්දා ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ගෝල් ෆිෂ්ලත් එක ප්ලාන්ට් තියන්න බෑ. හාෆ්ලත් එකත් ප්ලාන්ට් තියන්න බෑ. දැන් මේ සීබ්‍රා ප්ලේටි ගප්පි මොලි ෂෝට් ටේල් ඊට පස්සේ ටෙට්‍රා වර්ග ඕන එකක් එක මේ පැල දාන්න පුළුවන්. කාප්ලා දැන් මේ පැල ටික හොඳ හයියේ හින්දා මෙතන තියෙන එචිනොඩෝරස් ඩිකම්බස් ටිකක් තියෙන්නේ. ඩිකම්බස් පැල ටිකක් තියෙන්නේ මාබල් ක්වීන් දෙක තුනකුත් තියෙනවා. ඉතින් ඒවට කන්නේ මේවා හැබැයි ලපටි දළු තිබ්බොත් මේගොල්ලෝ කනවා. මේ ගෝල් ෆිෂ්ලා මේගොල්ලෝ නම් මේ රිජෙක්ට් කට්ටියක් ඉන්නේ මෙතන. ඉතුරු වෙච්ච සෙට් එකක් මෙතන ලොකු සෙට් එකක් ගෙනහලා ඉතුරු වෙච්ච කට්ටියක් ඉන්නේ. ඉතින් ඒකත් බලන්න ඕනේ. අනිත් කාරණාව තමයි යාළුවනේ වෝටර් චේන්ජ් කිරීම. වෝටර් චේන්ජ් කිරීම යාළුවනේ හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද සමහර මාළු වර්ග ටක් ගාලා මැරිලා යනවා වෝටර් චේන්ජ් කරපුවාන් පස්සේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා ටැංකිය සඳු දවසක හොඳට හොදලා තියලා සතියක් විතර ගියාන් පස්සේ ආපහු එන සඳාවේ ඔයා හොදනවා. ඒකේ ඔයා කරන වැඩේ මේ සම්පූර්ණ ටැංකියේ තියෙන ඔක්කොම ප්ලාන්ට් ටික ගලවලා ඊට පස්සේ ගල් ටික අයින් කරලා මාළු ටිකක් බාල්දියකට දාලා ඔන්න ඔයා දැන් සුද්ධ කරනවා. ඉතින් එහෙම කරන්නේ නැහැ යාළුවනේ. මේක ක්‍රමයක් තියෙනවා. දැන් මේකේ යාළුවනේ මේ සම්පූර්ණ ටැංකිය. ඔයාට පේනවා මේ ටැංකිය ටිකක් ලොකුයි. අඩි 1කමාරක් විතර උසයි. ඉතින් මේකේ යාළුවනේ මම දාලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ වතුර දාලා තියෙන්නේ අඩියක ප්‍රමාණයක් විතර දාලා තියෙන්නේ. හරිද? මේක හතරට බෙදන්න ඕනේ. 25 මේ වතුර මට්ටම බෙදා ගන්න ඕනේ. ඉතින් ඔයා දවස් 3කට සැරයක් වගේ හොඳයි 3ක 4කට සැරයක් විතර අඩියෙන් 125 අයින් කරනවා. හරිද? එතකොට ඇමෝනියා ලෙවල් එක ගොඩක් අඩු වෙනවා. ඇමෝනියා අඩු වුණාන් පස්සේ මාළුන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒක කියන්නේ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් ලෙඩ හැම අඩුයි. ඒකෙන් හින්දා මේ ඇමෝනියා ටික අඩු වෙන්න 125ක් අයින් කරනවා ආපහු 125ක් පුරවනවා. එහෙම ඔයාලට මාසයක් විතර දුවා ගන්න පුළුවන් මේ ටැංකිය. හරිද? එහෙම කරලා ෆුල් සෙටප් එකම අයින් කරලා හොදන දවසක් එනවනේ. හොඳටම පල්ලලා එහෙම හොදන දවසක් එනකොට ඔයා කරන්න ඕනේ මේ ටැංකියෙන් වතුර ටිකක් අරගෙන හොඳ භාජනයකට දාලා ඒරියේෂන් ලයින් එකකුත් දාලා ඊට පස්සේ මාළු ටික දාලා තියන්න. හරිද? ඒතකොට මාළුන්ට ස්ට්‍රෙස් එකක් නැහැ. එහෙම දාලා තියලා අලුත් වතුර දාලා මම මේ ප්‍රැක්ටිකලි කියන්නේ මම කරන දේවල් එහෙම දාලා අර මාළු ටික හිමීට එක්කහුව කරගන්න ඕනේ. අර වතුරෙන් ජරා වතුර ටික අයින් කරලා එක්කහුව කරගන්න ඕනේ ටැංකිය. එතකොට මැරෙන ප්‍රමාණය වැඩි. ගොඩාක් වෙලාවට ඔය සීබ්‍රා වර්ග නියෝන් ටෙට්‍රා සමහර වෙලාවට ඔය ලොකු වෙන කැට්ෆිෂ්ලත් මේ වෙනවා. දැන් මෙන්න මේක මේ කැට්ෆිෂ් එක ටග්ගාල මැරෙන්න බලනවා වතුර චේන්ජ් වලදී. ගෝල් ෆිෂ් නම් ඒක ලොකුවට බලපාන්නේ නැහැ. පොඩි මාළුන්ට ඒක බලපානවා. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න අපි හදමු ලස්සන ටැංකියක්. ඔයගොල්ලන්ට ආසාවට ඔයගොල්ලෝගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. දැන් ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් ඒකේ ඔයාගේ එන තැනම හරි එහෙම නැත්නම් ඔයාගේ කැෂියර් එක ගාව හරි. දැන් ගොඩාක් වෙලාවට අපෙන් ඔය ගෙනියනවා කැෂියර් ගාව තියෙන පොඩි මිනි ටැංක්ස්. සාමාන්‍යයෙන් අඩි එකමාර වගේ තියෙන පොඩි ටැංකි. ලොකු පළල නැති පොඩි ටැංකි ගෙනියනවා කැෂියර් එක ගාවින් තියන බෝල් අරන් යනවා අපි. මාළු දෙතුන් දෙනෙක් දාලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ආයතනයක් වශයෙන් ස්පිරිතාලයක් වෙන්න පුළුවන්, ඉස්කෝලයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන බැංකුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානයකට මිනිස්සු ගැවසෙන ගොඩක් ඉන්න ස්ථානයකට තියන ලොකු ටැංකියක් තියලා ඒක මේන්ටේන් කරන්න. එතකොට එන කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ පාරිභෝගිකයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබත් එක්ක වැඩ කටයුතු කරන්න යන කට්ටිය වෙන්න පුළුවන්. ඒ කට්ටියට ඒක දිහා බලලා පොඩ්ඩක් වෙලා රිලැක්ස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ උදේ ආපුහම පස්සේ තියෙන අර ජොබ් එකකට ගියාම පස්සේ උදේ පාන්දර ගියාම පස්සේ තියෙන අර අවුල් ගතිය මගහරව ගන්න පුළුවන් මේකත් දිහා බලලා යනකොට. හරිද? අර චිල්
එකේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝගේ බොස්ට කියන්න මෙන්න මෙහෙම අපි කරුම් මෙන්න මේ වගේ කන්සෙප්ට් එකක් කරලා අපි බලමු අපේ ආයතනේ ලස්සනට තියාගන්න කියලා එහෙම කරන්න. ඒකටත් ඕගොල්ලන්ට ලස්සනට මෙන්න මේ වගේ ඕගොල්ලන්ගේ ආයතනයේ වල වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් උපදෙස් ගන්නවා නම් කතා කරන්න නම්බර් එකක් දාලා තියන්න. මාළු නම් ගොඩක් වෙලාවට ඩිලිවරි කරනවා අඩුයි. ඇක්වැටික් ප්ලාන්ට් වර්ග නම් ඉතින් හැමතැනමටම ඩිලිවරි කරනවා ලංකාවේ ඕනි තැනකට. හෝල්සේල් ගන්නත් පුළුවන්, රිටේල් ගන්නත් පුළුවන්. මේ ඇක්වේරියම් අයිටම්ස් ඒවත් ඩිලිවරි කරනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ ළඟපාත තියෙන තැනක් හරි කන්ටැක්ට් හරි කරලා දෙනවා. උපදේශයක් ගන්න තියෙනවා කතා කරන්න. ඉතින් මේවා එක එක කන්සෙප්ට් තියෙනවා. ප්ලාන්ට් ටැංක් තියෙනවා, පැලිටේරියම් තියෙනවා. ටෙරාරියම් කියන්නේ ටෙරාරියම් නම් මේක අදාළ වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. පැලිටේරියම් ඊට පස්සේ ප්ලාන්ට් ටැංක් ඔන්නවා තමයි මේ ටිකට ඇඩ් වෙන්නේ. ඉතින් ලස්සන මාළු ටැංකියක් හදන්න මම නම්බර් එක දාලා තියන්න. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝගේ මාළු ටැංකියේ තත්ත්වය කොහොමද කියලා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.